අද අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය ශිෂ්‍ය සංවිධාන රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය බහුජන සංවිධාන සිවිල් ක්‍රියාකාරීන් අධ්‍යාපනයට උනන්දුවක් දක්වන නිදහස් අධ්‍යාපනය ආරක්ෂා විය යුතුයි කියලා දශමයක හරි අරමුණක් තියෙන සියලු දෙනා එකතු වෙලා අද දවසේදී අපි අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විදිහට සාකච්ඡාවක් සංවිධානය කරා. ඒතර මේ සාකච්ඡාවට සම්බන්ධ වුණු සියලු දෙනා අද දවසේ මේ මාධ්‍ය හමුවට සම්බන්ධ වෙනවා. මේ මාධ්‍ය හමුව අපි ගන්න හේතුන ප්‍රධානතම කාරණය තමයි මේ වෙද්දී අපි දන්නවා රට තුර බරපතල සංවාදයට ලක් වෙලා තියෙන මාතෘකාවක් තමයි ආණ්ඩුව විසින් ගේන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව අපි මාස ගණනාවක් තිස්සේ මේ ආණ්ඩුවට කියා හිටියා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගේන්නේ පහුගිය ආණ්ඩු කරපින්නගෙන ආපු එකක්ම තමයි දැන් මේ කරපින්නගෙන යන්නේ. ඒ වගේම තමයි මේ ආණ්ඩුව පත් වෙලා ඊටාම සුළු කාලයකින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් හදන්න විදිහක් නැහැ. ඒ නිසා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය රට තුල බරපතල වියවුලක් නිර්මාණය කරනවා කියලා. දැන් ඒක සාක්ෂි සහිතව ඔප්පු වෙලා තියෙනවා. මේ වෙද්දී අපිට බලා ගන්න පුළුවන් 6 වසර ඉංග්‍රීසි භාෂාව මොඩියුලය සම්බන්ධව ගැටලුවක් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි අපි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ විවේචනය ආණ්ඩුවට ඉදිරිපත් කරන්නේ මේ වෙච්ච සිදුවීමෙන් විතරක් නෙවෙයි. මේ සමගම අපිට කියව ගන්න තියෙන සිද්ධාමය තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුළෙම තියෙන්නේ බරපතල ගැටලු ගන්නවා. අපි ඔබට කියන්නම් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල තියෙන විෂය කරුණු වල තියෙන ගැටලු. ඒ වගේම තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුලේ මොඩියුල, ඒ වගේ තියෙන QR කෝඩ්, ඒ වගේ යන ලින්ක්, වීඩියෝ සම්බන්ධව අපි ඔබට කියන්නම් මෙන්න මේ වගේ කරුණක්. 6 වසරේ තොරතුරු තාක්ෂණ හා sannivedana කියලා විෂයක් තියෙනවා. මේ විෂයේ තියෙනවා ශ්‍රව්‍ය ගුණ සමග වැඩ කරමු කියලා මාතෘකාවක්. මේකේ තියෙනවා QR කෝඩ් එකක්. QR කෝඩ් එක ස්කෑන් කරාට පස්සේ යන්නේ මාළනී බුලත්සිංහල මහත්මියගේ මේ රට මගේ රට කියන ගීතයට. මේ YouTube channel එක තමයි කසියා. කසියා කියන YouTube channel එකට තමයි මේක යන්නේ. එතකොට මේ කසියා කියන YouTube channel එකේ අන්තිමට වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තියෙන්නේ අවුරුදු 14කට කලින්. ඒ වගේ link එකකට තමයි මේ යන්නේ. ඉතින් ඒ නිසා ඔබට හිතා ගන්න පුළුවන් ඇති මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ සිදුවීමෙන් පවා නිර්මාණය කරන්නේ මොන වගේ අරබුදයක්ද කියලා. මේ ඇතුළු කරන link සම්බන්ධව මේ වගේ තියෙන වීඩියෝ සම්බන්ධව මේ වගේ තියෙන channel සම්බන්ධව කවුද වගකීමක් ගන්න කියලා පිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා මේ වෙච්ච සිද්ධියට විතරක් ලඝු කරලා ගත්තට පස්සේ. එතනින් එහාට ගියපු මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ ආණ්ඩුව බලාපොරොත්තු වෙන ඉලක්ක ගණනාවක් තියෙනවා. ඒක ඇතුලේ ප්‍රධාන ඉලක්කයක් තමයි නව ලිබරල් වෙළඳපොළට අවශ්‍ය ශ්‍රමිකයෙක් හදන තැනට විතරක් අධ්‍යාපනයේ අරමුණු සීමා කිරීම. ඒ වගේම තමයි අධ්‍යාපනයේට රජය දරන වියදම් අඩු කරන එක. ඒකට තමයි පෙළපොත් අහෝසි කරලා මොඩියුල් ක්‍රමවේදයක් හඳුන්වලා දෙන්නේ. ළමයි 50ට අඩු පාසල් වහලා දාන්නේ. ළමයි එක ශ්‍රේණියක 10ට වඩා අඩුවෙන් ඉන්නව නම් ඒ පාසල් වහලා දාන්න යෝජනා කරන්නේ. මේ වනුව තමයි. එතකොට මේ සියල්ලම කරන්නේ ආණ්ඩුව ඇයි? ආණ්ඩුවට තියෙනවා ආසියානු සංවර්ධන බැංකුවෙන් දෙන ඩොලර් මිලියන 200ක් කඩිමුඩිය ගන්න අවශ්‍යතාවයක්. IMF එකත් එක්ක එකඟ වෙලා තියෙන ණය කිවිසුමක් තියෙනවා. මේකට අනුව පෙන්වන්න ඕනේ විදේශ සංචිත ප්‍රමාණයක් තියෙනවා. වසර තුලදී මේවා ගොඩ ගහ ගන්න ඕනේ. ඒකට තමයි මේ කඩිමුඩිය මේ වගේ. එතකොට අධ්‍යාපනය සම්බන්ධව වගකීම, රාජ්‍යයට වගවීම, ජනතාවට වගවීම මේවා කිසිවක් අදාළ නැහැ. මේවා සියල්ලම අමුවේ ඕනි දෙයකට වෙන්දේසි කරන්න පුළුවන් කියලා තමයි ආණ්ඩුව හිතන්නේ. ඒකට තමයි කඩිමුඩිය මේවා අරගෙන එන්නේ. ඉතින් ඒ නිසා අපි ඔබට කියනවා රටේ ආදරණීය අම්මලා තාත්තලාට අද දවසේ මේ අධ්‍යාපනයේ මේ ගැන ප්‍රතිසංස්කරණ වලට යම් හෝ සංවේදීතාවයක් තියෙන පිරිසක් එකතු වෙලා ඉන්නේ. අපි කියනවා මේ ආණ්ඩුවටත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම නවත්වන්න. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම නවත්වන්න පාඩමක් කරලා දැම්ම කියලා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ ඇති වෙලා තියෙන ගැටලු විසඳෙන්නේ නැහැ. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණම අවුල. ඒ නිසා මේක නතර කරන්න. ඒ වගේම තමයි මෙතනින් එහාට ගිහිල්ලා රටේ දරුවන්ට ඒ වගේම රටේ පවතින තත්ත්වයන් වලට ගැලපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අධ්‍යාපනයේ දැනට පවතින මූලික ගැටලු විසඳන්න සමත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අරගෙන එන්න. ඒකට අපි සියලු දෙනා එකතු වෙලා ආණ්ඩුවට අධ්‍යක්ෂ මුස්සල සහයෝගය දෙන්න සූදානම් බවත් ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි ආණ්ඩුවට නැවතත් කියන්නේ අද දවසේ අපි සියලු දෙනා එකතු වෙලා තියෙනවා. අපි මේ ඉදිරියට ක්‍රියාමාර්ග තලයට යනවා. අපි ආණ්ඩුවට කියනවා පුළුවන් නම් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරලා බලන්න. අපි බලමු ආණ්ඩුව කොහොමද මේ අධ්‍යාපනයට යම් හෝ සංවේදීතාවයක් තියෙන නිදහස් අධ්‍යාපනය ආරක්ෂා විය යුතුයි කියලා හිතන ජනතාව ඒ ආරක්ෂා කරගන්න පෙරට එන්නේ කොහොමද කියලා ආණ්ඩුවටම බලා ගන්න පුළුවන්. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා කරුණා කරලා වහාම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නවත්තන්න. අපි සියලු දෙනා රට පුරා ගිහිල්ලා සංවිධාන, වෘත්තීය සමිති, පාසල් සියලු දෙනා ඒකාබද්ධ කරගනිපු අරගලයකට මින් ඉදිරියේදී පියවර තබන බවත් ඉතා පැහැදිලිව අද දවසේ ප්‍රකාශ කරනවා.